මේ කතා කරන්නේ මිස්ටර් රංජන්ද? හෙලෝ. ඔව් රංජන් තමයි කතා කරන්නේ. කවුද මේ කතා කරන්නේ? මිස්ටර් රංජන් මම කතා කළේ ඇයි මේ ඔගොල්ලෝ වයිෆයි බිල තාම ගෙවලා නැත්තේ? එහෙම වෙන්න බෑ. අපි ඒක ගෙව්වනේ. ඔව්. දවස් දෙකකට කලින් වයිෆ් කිව්වා මට ඒක ගෙවනවා කියලා. නෑ ඒක වෙන්න බෑ සර්. මට පේන්නේ ඔයාගේ වයිෆ් කිසිම වගකීමක් තියෙන කෙනෙක් නෙමෙයි. සමාවෙන්න. ඔහොම කතා කරන්න එපා. එයා ගෙවලා ඇත්තේ. මට ඒක ෂුවර්. කොයිකටත් මම බලන්නම් එයා එක කතා කරලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි බොස්. ඊළඟ දවස් දෙක ඇතුළත බිල කොහොම හරි ගෙවන්න. හරි. මොනවා හරි වෙලා නම් මම හෙටම ගෙවන්නම්. ඇත්තට මේක නෙමෙයි. මට ඔයාගේ නම කිව්වේ නැණි. මම රිටිගල ජයසන්ත. මම එන්නේ ඔගොල්ලන්ගේ ගෙවල් දෙකක් එහා පැත්තේනේ. ඒ කියන්නේ ඔයා වැඩ කරන්නේ SLT එකේද? නෑ. මම වැඩ කරන්නේ SLT එකේ නෙමෙයි. ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න. ගෙවල් වටේ ඉන්න මිනිස්සු ඔයා නිසා අමාරුවේ වැටෙනවා. මොකක්ද මේ කතාවේ තේරුම? මම නිසා ගෙවල් පැත්තේ උන් අමාරුවේ වැටෙනවා කියලා? ගන්න. මම Facebook යන්නේ, මම කරන වීඩියෝ YouTube දාන්නේ, රැට වැලක් බලන්නේ, TikTok බලන්නේ ඔයාගේ Wi-Fi නිසා. දැන් තමයි තේරෙන්නේ මගේ පැකේජ් එක මාසෙ ඉවර වෙන කලින් ඉවර වෙන්න හේතුව. පරයා යූස් කරලා මදිවට බිලක් ගෙවන්නලු. ඕක ඔච්චර හිතන්න දෙයක් නෙමෙයිනේ. පොඩි දෙයක් නේ කරන්න තියෙන්නේ. බිල ගෙවලා දාන එක විතරයි. උඹේ ඔළුව හොඳ නැද්ද? එච්චර හිතන්න දෙයක් නෙමෙයි කියන්නේ. උඹ හිටපන්කෝ මම උඹට කරන දේ බලපන්. වගකීමක් තියෙන මිනිහෙක් වෙයන්. එන බිල් වෙලාවට ගෙවන්න පුරුදු වෙයන් බුරුවෝ. යකෝ මම ගෙවන්නේ. තෝ ගෙවපිය. තොපි වගේ එවුන් තමයි ගෙවල් වලට පැනලා හොරකම් කරලා මිනී මරන්නේ. පී කිබ්බදේ යූස් කරපු එක හොරකමක්ද ඔයි? බිල එන්නේ තමුසගේ නමටනේ. ඉතින් තමුස ගෙවනවා මට ගෙවන්න කියන්නේ. තෝ පරයා. තියපිය ෆෝන් එක මම පොලිසියට කතා කරන්න කලින්. තොට වෙන දේ හිතා ගන්නවත් බැරි වෙයි. වයිලා වෙනයි, වන වෙනයි. වදන් දෙන්නේ නැතුව බිල ගෙවපිය ඉක්මනට පරයා.